මේව මචං වැල්ලේ සීෆුඩ් වලින් හැදුන ටොප් අඩු. අද ඔයලා දෙන්න යන්නේ මුහුදේ පැත්තේ කට්ටිය නම් හැමදාම කන දැල්ලෝ ඩෙවල්. දැල්ලෝ ඩෙවල්. මචං දැල්ලෝ ඩෙවල් එකකදී කපා ගනිද්දි කපා ගන්න ඕන මෙන්න මේ ගානේ රවුම් වලට. අපි දැන් දැල්ලෝ රින්ග්ස් ටික හොඳට කෝට් කරගන්න ඕනේ. කොන්ෆ්ලා, බ්ලැක් පෙපර්, සෝල්ට්. කාකුරු ටිකකුත් දාගමු. එග් එකකුත් දාගමු. දැන් නම් මචං රන්වන් පාට වෙනකන් සුපිරියටම බැදීගෙන ඉන්න නැතේ බයි. අනිවාර්යෙන්ම. අපි දැන් දැල්ලෝ ටික බැදගෙන තියෙන්නේ. දැන් අපි ඩෙවල් එකට සෝස් එක දාගමු. මුලින්ම චොප් කරගත්ත ලුණු. තලාගත්ත ඉඟුරුයි සුදු ලුණුයි. පෙට්ටි මිරිස් වගේ මිරිස් జాතියක් නැත්තම් පිස්සු වගේ. ඉස්සෝ chili paste. टोमेटो केचप, नाई मिर्च सॉस, लाइट सोय सॉस, ऑयस्टर सॉस, සීනි ඉච්චකුත් දාගමු. දැන් අපි වෙජිටබල් ටික දාගමු. මුලින්ම කැරට්. මචං මේකේ රස දෙගුණ තෙගුණ වෙන්න අපි දාගන්නෝ බොත්තම් අතු. ලීක්, මාළු මිරිස්, තක්කාලි. මේක තමයි මචං මේකේ තියෙන විශේෂම දේ. බැදගත්ත දැල්ලෝ. අනිත් දෙවල් වගේ දාලෝක දැල්ලෝ දෙවල්. කොටුවට කපාගත්ත ලුණු. අන්තිමට දාන වෙජිටබල් ටික වැඩි අපි කුක් කරගන්නේ නැහැ. කපාගත්ත මාළු මිරිසුයි ලීක්සුයි. අම්මෝ දැනටම සුවඳ. මේව මචං වැල්ලේ සීෆුඩ් වලින් හැදුන ටොප් අඩු.